ගුඩ් මෝනිින් අද ටයිට්න එක ඔෆිස් යන්න හදන්නේ 7:35 ස්කූල් ටයිම් එක නම් ඉවරයි. බලමු කොහොම ට්‍රැෆික් එක කොහොමද ෆුවල් වැඩ කරලා තියෙන්නේ කියලා. නාවට තමයි යන්න තියෙන්නේ කිලෝමීටර් 15ක් වගේ තමයි තියෙන්නේ. හයිලෙවල් එක යන්න ඉතින් ඉන්නේ. කොට්ටාවට ආව ළමයි හයිලෙවල් එකට දැම්මු. මිනිත්තු 9ක් විතර ගිහිල්ලා කිලෝමීටර් 4ක් කියලා දෙනවා කොට්ටාවට එන්න. තෙල් නම් හොඳයි 11ක් විතර කරලා තියෙනවා. මහාරගමට ළඟා වෙන ගමන් ගායිස් ඉන්නේ මේ ලොකුවට අද ඇත්තටම ට්‍රැෆික් තිබ්බේ නෑ 12.1ක් කරලා තියෙනවා. මිනිත්තු 18ක් ගිහලා තියෙනවා කිලෝමීටර් 7.7යි 11.9ක් වුණා. දැන් පොඩි අතන නිකන් ට්‍රැෆික් එකක් වගේ තිබ්බ නිසා ආයෝක ඉස්සරහට ඒ බොහෝ විට වෙච්ච නිසා කොහොමද ට්‍රැෆික් නෑ මහාරගමත් පේන තරම ලොකු ට්‍රැෆික් යන්නේ. අපි ඉස්සරහට ගිහලා බලමු. විජයනාමට තාව ළමයි විජයනාමන ඉස්සරහමට පේනවා පොඩි ට්‍රැෆික් එකක් තියෙනවා. ගිහින් බලමු. දැනට මිනිත්තු 24ක් වෙනවා මේ ඩ්‍රයිව් එක. රාජ්‍යම 7 වෙනකන් අප් වෙලා තියෙනවා. කියන්නේ මේ වෙනදට සාපේක්ෂව කට්ටටි පොඩි එකක් තියෙනවා. 9.9යි අර පල්ලමක් වගේ තියෙන විජේරාම ඉඳන් ඒකයි මම 9.9 11.6 kilometers to almost 30. මේ අනිත් එක කියන්නෝනේ මේ ඔටෝ එන්ජින් ඔෆ් කියන එන්ජින් ඔෆ් වෙන්නේ නැති වෙන තමයි සෙට් කරගෙන ආවේ. AC එක 26 තියෙන. හන්දියේ පොඩි කාගිසක මන්නන් පොඩි ට්‍රැෆික් එකක් තියෙනවා. පිටිපස්සටම තියෙනවා. ටිකක් වෙලත් එක්ක මම දැන් දෙන්න යනවා මේ පොඩි ට්‍රැෆික් එක සෙට්. අපි දැන් නුගේකොට තමයි අප්ඩේට් එක තියෙන ඩෑෂ්බෝඩ් එකේ. අයිසොන් අපි නාවල හන්දියට ආවා එහෙනම් මේ තමයි අප්ඩේට් එක 12.2. මෙතන නාවල මේ ඕපන් යුනියක් ගාව සුපිරි ට්‍රැෆික් එකක් තිබ්බා. ඒක නිසා තා පොඩ්ඩක් බැස්සේ. ඒක 15.2 කිලෝමීටර් 15ක් වගේ තමයි තිබ්බේ. මිනිත්තු කියලා තියෙන 45ක්. ඉතින් ගයිස් මං හිතනවා වීඩියෝ එක more informative වෙන්න ඇති කියලා. ඉතින් විද බැලුවොත් 12+ කිලෝමීටර්ස් per liter කරලා තිබ්බා මේ ඔෆිස් ටයිම් එකේ. මං පෙන්නුවා 7:30 වලට විතර වගේ මේ වුණේ මම මෙහෙට එද්දි almost 8:15 8:20 විතර වුණා. එතකොට